Hi guys. අද කොයිද යන්න හදන්නේ? ඔයා තමයි දන්නේ අද කොහෙද යන්නේ කියලා. අද අපි යන්න හදන්නේ මුසෙව් එකක් බලන්න පවියවල තියෙන. අපි එතනට ගිහලා හම්බෙමු. එන්න අපිත් එක්ක. අද අපි මේ යන මියුසියම් එක කරන්නේ පවියා යුනිවර්සිටි එකේ සූලොජි ෆැකල්ටි එකෙන්. මේ මියුසියම් එකේ ගොඩක් තියෙන්නේ මැරුණු සත්තුන්ගේ සංරක්ෂණය කරන ඇටසැකිලි ශරීර කොටස් ගොඩක් දුරට ශරීර විද්‍යාව ගැන ගොඩක් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් තැන මේ මියුසියම් එක. අපිට මේ මුලින්ම පේන්න තියෙන්නේ අස්වැද්දේ ඇඟේ තියෙන පාටක පේශි ස්නායු ඇටකටු වෙන්වෙන්ව තියෙන විදිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේම හදපු මුවෙකුගේ සිරුරක්. මෙතන පෙන්නලා තියෙන්නේ මුහුද ජීවත් වෙන සාගර මාළුවෙක් වෙන නාර්වල් කියන විශේෂ ඉතා දුර්ලභව හම්බෙලා තියෙන දත් දෙකක් සහිත නාර්වල් මාළුවෙකුගේ හිසක්. මෙතන තියෙන්නේ සංරක්ෂණය කරන කුරුල්ලන්ගේ සිරුරු කීපයක්. මුලින්ම මෙතන මේ පෙන්නුම් කරලා තියෙන්නේ අහසින් පෘථුවියට වැටිච්ච ගල් කෑල්ලක්. මෙතන මේ ප්‍රදර්ශනය කරලා තියෙන්නේ එවුරේෂියන් ස්කෝප් ඔවුල් කියන කුරුළු විශේෂයගේ සිරුරක්. දැන් ඔයාලා මේ බලන්නේ පුල්ලි සහිත හංගොළු විශේෂයකගේ සිරුරක්. මේ ඉන්නේ ගැඩවිල්ලන් විශේෂයක්. මේගොල්ලන්ට කියන්නේ ලුම්බ්‍රික්ස් ටෙරස්ට්‍රික්ස් කියන නම.
මේ තියෙන්නේ පොළවේ ජලය තියෙන තැන් හොයන්න භාවිතා කරපු වෝටර් ඩ්‍රයිවිං රොඩ් කියන ක්‍රමයට භාවිතා කරපු අයිටම් එක. දැන් ඔයාලට මේ පෙන්වන්නේ සාමාන්‍ය හංසයෙකුගේ ආශ්වාස ප්‍රාශ්වාස කරන පද්ධතිය. දැන් ඔයාලට පෙන්වන්නේ ඉලෙක්ට්‍රික් ඕගන්ස් තියෙන මාළුවෙකුගේ සිරුරක්. දැන් ඔයාලට මේ පේන්නේ මයික්‍රෝ මට්ටමින් බැලුවාම පේන පොඩිම සත්වයක්. මෙතන මේ පෙන්නලා තියෙන්නේ 200 ගුණයෙන් ලොකුවට හදලා අනුරුවක්. ඕගොල්ලන්ට දැන් මේ පෙන්වන්නේ අංගුයිල්ලා කියන සර්පමය විදියේ මාළුවෙක්ව. මේ තියෙන්නේ ගිනි කඳු වලින් ගත්ත ගල් සාම්පල් එකක්. මේ ඉන්නේ වතුරේ තෙත් තැන්වලදී ගොඩක් කාලයක් ජීවත් වෙන්න පුළුවන් දැඩි පරිසර තත්ත්වවලට හුරු සත්වයෙක්. මයික්‍රෝ මට්ටමින් පේන සත්වයක 500 ගුණයෙන් වැඩි කරලා තමයි මෙතන අඬුවක් හදලා තියෙන්නේ. දැන් මේ ඔයාලා දකින්නේ යුරේෂියන් ස්විෆ්ට් කියන කුරුළු විශේෂයකේ සිරුරක්. මේ ඔයාලට පේන්නේ අපි ගෙවල් වල ඇති කරන බල්ලෙකුගේ හදවතක්. ඔයාලා මේ දැන් දකින්නේ මොණරෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය. දැන් ඔයාලට මෙතන පේන්නේ ටැක්සිඩර්මි කියන ක්‍රමයට මැරිච්ච සත්තුන්ගේ සිරුරු ජීවත් වෙනවා වගේ පෙන්වන්න හදන විදිය. මේ ක්‍රමය 1600 දශකයේ ඉඳලා සත්වැනියේදී සුරකීමේ විශාලම ක්‍රමයක් වෙලා තියෙනවා. නමුත් පස්සේ ක්‍රම අලුත් වෙවි වෙනත් ක්‍රම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ විදියට හදලා ඉදිරිපත් කරපු සත්තුන්ගේ සිරුරු තමයි ඔයාලට මේ විදියට මේ පෙන්වන්නේ. බලන්න එයාලා තාමත් ජීවත් වෙන විදියට තමයි මෙතන පේන්නේ. එහෙම වෙන්න හේතුව ඇවිල්ලා ටැක්සිඩර්මි කියන ඒ ක්‍රමය භාවිතා කරලා මේවා හදලා තියෙන හින්දා තමයි. දැන් ඔයාලට මෙතන පෙන්නලා තියෙන්නේ කලින් වගේම නමුත් කෘමි සත්තු කෞතුකාගාරවල ප්‍රදර්ශනයට සකස් කරන විදිය. මේ ක්‍රමයේදී නම් කෘමි සතාව පින් පාවිච්චි කරලා හැම කොටසක්ම හරි තැනට තියලා තටු තියෙනවා නම් ඒ දේවල් විහිදලා හදලා ඒව පිළිවෙලකට තියලා පින් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ කෘමියා
පවන වේලෙන්න දෙන්න ඕන. දවස් කීපයකට පස්සේ ඒ කෘමියව විශේෂ ඩිස්ප්ලේ බොක්ස් එකකට දානවා මේ පේනවා වගේ. මෙතන ඔයාලට මේ පේන්නේ චූටි චූටි කූඹි චූටි චූටි කූඹි සත්තු ඒ වගේ ක්‍රමයකට හදලා ඒ ඩිස්ප්ලේ බොක්ස් වල දාලා තියෙන විදිය. මම හිතනවා අපි මේ ගෙනාපු බ්ලොග් එකෙන් ඕගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න තිබුණා කියලා. අපි තවත් ඉස්සරහට තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු. ඕගොල්ලෝ දැන් අද මේ මියුසියම් එකේ එක්ස්පීරියන්ස් එකක් ගත්තනේ. අපි ඊට පස්සේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.